මිනිසත් භවනම් ජීවිත අරුණලු පුෂ්පයෙහි සුගන්ධයෙන් විකසිතව තම පසුකාමයෙන් අපූර්වාකාරයෙන් මෙහෙයවමින් නේක අභිමන් කිතු යසස් මැද රුවන්පුර තැපෑල වඩාත් ඉහළ ඉමකට ඔසවා තබනවාස් පුරා 8 වසක් තම ගත සිත සවිබල නොමසුරුව දිය කර හරිමින් අභිමානවත් නායකත්වයක් රුවන්පුර තැපෑලේ සනිටුහන් කළ ප්‍රාදේශීය තැපැල් අධිකාරී මංජුල ප්‍රියදර්ශන ජයසිංහ මැතිතුනි වාර්ෂික ස්ථානමාරු ලබා රුවන්පුර තැපෑලෙන් නික්ම යන ඔබ සදාකල්හිම අපේ මතකයේ රැඳෙන යුග පුරුෂයෙකු වනු නොඅනුමානය. ඉතින් අද දින අපෙන් සමුගෙන කියද යලි නොබෝ දිනකම ඔබේ අරුණලු රැස්තහරින් රුවන්පුර තැපෑල ඒකාලෝකවනු දැකීම අප සැමගේ ඒකායන ප්‍රාර්ථනාවයි. මැතිඳුනි ඔබ හට 120කටම ආයු වේවා පැමිණි සැමටම
සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරනවා. ගෞරවනීය ආරාධිත අමතනි අද දවසේ අපේ ප්‍රධාන අමුත්තා මංජුල පියදර්ශන ජයසිංහ මැතිතුමනි ඒ වගේම ආදරණීය සහෝදර කාර්ය මණ්ඩලයේ ඔබගෙන් අවසරයි. අපේ නිල වශයෙන් ප්‍රකාශ කරනවා එහෙමනම් අද දවසේ අපේ මංජුල පියදර්ශන ජයසිංහ මැතිතුමා කියන්නේ රත්නපුර හිටපු ප්‍රදේශ තැපැල් අධිකාරිතුමා අද දවසේ පටන් රුවන්පුරෙන් නික්මිලා යෑම නිමිත්තෙන් ඔබ අප එකතු වෙලා පවත්වන්නට යෙදෙනා වූ මේ උත්සවයේ වැඩ කටයුතු නිල වශයෙන් ආරම්භ කරනවා. මම මුල්ම ආරාධනයි ප්‍රදේශ තැපැල් අධිකාරී කාර්යාලයේ මාළික සහකාර සුමිත් රාමසූරිය මැතිතුමට මේ සභාවේ ආරම්භ කරමින් පිළිගැනීමේ කතාව සඳහා සුබ උදෑසන සුබ දවසක් ඔබ සැමට සම්භවනීය ගෞරවනීය සියලු දෙනාගේම අවසරයි. රාජ්‍ය සේවයේ අප සැමටම පොදු න්‍යායක් තමයි ස්ථාන මාරු වීම. එතනදී තව තැනකට යනවා කියන්නේ අපිට අපේ රාජ්‍ය සේවයේ අපි ලබාගත් අත්දැකීම් තවත් කොටසක් එක්ක බෙදා හදා ගැනීමට අවස්ථාව නිරන්තරයෙන් උදා වෙනවා. එවැනි අවස්ථාවක් තමයි මේ අද අපි එකතු වෙලා මේ සුවදහමව පවත්වන්නේ. ඒ සඳහා අපගේ ආරාධනය ගෞරවනීය ආරාධනය පිළිඅරගෙන මෙතෙන්ට සැපමින් සිටින සබරගමුව නියෝජ්‍ය තැපැල්පතිතුමිය ඉතාමත් ගෞරවයෙන් ආදරෙන් පිළිගන්නවා. ඒ වගේම අද දවසේ කතානායක රත්නපුර ප්‍රාදේශීය තැපැල් අධිකාරීතුමා ඉතාමත් ගෞරවයෙන් වක්තිනියව පිළිගන්නා. ඒ වගේම එතුමාගේ ආදරණීය දියණිය අයවත් ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම රත්නපුර දිසාපාලන නිලධාරී දිසා ගණකාධිකාරීතුමියත් ඉතාමත් ආදරෙන් පිළිගන්නවා. මෙතන නැතත් සැපෙමින් බව දැනුම් දී තිබුණා. ඒ වගේම ප්‍රධාන තැපැල් ස්ථානාධිපතීන් දෙපළ රත්නපුර සහ බලංගොඩ ඒ දෙපළත් මේ අවස්ථාව සඳහා ගෞරවයෙන් ආදරෙන් පිළිගන්නවා. පාලන කාර්යාලවල මාණ්ඩලික සහකාර මහත්ම මහත්මීන් ඒ වගේම රත්නපුර කොට්ටාශයේ තැපැල් කාර්යාලවල කාර්යභාර තැපැල් ස්ථානාධිපති මහත්ම මහත්මීන් ඒ කාර්යාලවල අපගේ කාර්ය මණ්ඩලය ඒ වගේම අපේ ආරාධනයක් නැති වුණත් ප්‍රාදේශීය තැපැල් අධිකාරීතුමාට කෘතඥතාවය පළ කිරීම සඳහා මෙතෙන්ට පැමිණලා සිටින අපගේ තැපැලේ සහෝදර ඔබ සැමත් ඉතාමත් ගෞරවයෙන් ආදරෙන් මේ සුවදහමුවට මේ අවස්ථාවේ මා පිළිගන්නවා. එහෙමනම් අපි දැන් මෙතෙන් සිට ඉදිරි වැඩසටහන් කරගෙන යාම සඳහා ගෞරවයෙන් දසනායක මහත්තයාට අයුම් කරමින් ඔබ සැම නැවත වතාවක් ආදරෙන් පිළිගන්නවා. මුලින්ම මම සඳහන් කරන්න ඕනේ ආදේශ තැපැල් අධිකාරීතුමාගේ උත්සවයේ දැන් ඉතින් හැමෝටම පටන් ගන්න පුළුවන් ඉතිහාසය වර්තමානය අනාගතය කියන මේ කාල තුනටම එකතු වෙන කරුණු කාරණා රාශියක් වුණා දිගහරිනවා. හැබැයි මේ ගෙවුණු 8 වසර තුළ එතුමාගේ අගසව් සිටි මම ඉතින් මම මේ ප්‍රාදේශීය තැපැල් අධිකාරී කාර්යාලය වෙනුවෙන් මුලින්ම මොනවා හරි කිව්වේ නැත්නම් ඒක ටිකක් අඩු වෙනවා. අස්සට කියනට වැඩිය කලින්ම මම කියනවා. මම පටන් ගන්නම් ගොඩක් දේවල් තියෙනවා කියන්නේ. හැබැයි බොහොම සීමා සහිතව ඒක කියන්න ඕනේ භාෂාවෙන්ම මම කියන්නම්. මම මෙන්න මෙතන ඉස්සල්ලාම කතා කරන්නේ අපිට එතුමා ඉද්දී අපි මොනවද ලබපු ජයග්‍රහණ අපිට මොකක්ද එතුමාගෙන් ලැබුණු දායකත්වය මේක ඇහුවොත් මේ අද කතා කරන හැමෝම කියයි. ඒ වචන වලින් නෙවෙයි මම ටිකක් වෙනස් වචන වලින් මේක කියන්නේ. ඒ මම දැකපු විදිහෙන්ද මම දැක්ක එකක් තමයි එතුමාගේ තිබිච්ච මෙන්න මේ සම්බන්ධය. මොකක්ද? ඔෆිස් එකක් විදිහට අපි එකට වැඩ කරද්දී අපිත් එක්ක තිබිච්ච ටීම් එකක් විදිහට ඉන්නේ. ටීම් එකක් විදිහට කටයුතු කරන විදිහ. ඒකෙන් ඉගෙන ගන්න දේවල් තිබුණා.
ඒ ටීම් එකක් විදියට අපේ ඔෆිස් එක විතරක් කරේ නෑ. අනිත් ආයතනත් එක්කත් අපි ඒගොල්ලෝ සම්බන්ධ වෙනවා. ඒ හැම කෙනෙක් ගැනම පෞද්ගලික අහුවත් කියන කරදරක් ගවතුනවා. ඒ ටීම් එකේ ඒ ටීම් එෆිෂියන්සි එක ඇත්තටම හරියට මැනේජ් කරලා ඉගෙන ගන්න කොට දේවල් එතන තිබුණා. අනිත් කාරණේ තමයි මම දැක්ක මෙන්න මේක. ලීඩර්ෂිප් එකයි කමියුනිකේෂන් එකයි. අපිට කිව්වේ මම මගේ ප්‍රධානියා යටතේ වැඩ කරනවා. මට ප්‍රධානියා කියන දෙයකට පිටි වැඩ කරන්න බෑ. ඒක තමයි සර් නිතරම කියපුවා. අපිට මොනවා හරි කිව්වොත් උඹලට වැඩ කරන්න බැහැ නම් මෙතන ඉපදෙන්න. පුළුවන් ඒ උදින වැඩ කරන්න. මොකද මම වැඩ කරන්නේ මගේ ප්‍රධානියා යන්නේ මගේ යටතේ උඹල වැඩ කරන්නේ. ඒ ලීඩර්ෂිප් එක තියෙනවා. කමියුනිකේෂන් එක අපිට වැඩි තිබ්බා. ඇපල් ස්ථානාධිපතිවරයෙකුට කලින් එයාගේ කොට්ටාසේ මොනවා හරි සිද්ධියක් වුණා නම් ඒක සර් ළඟට ආවා. ඒ සර් ළඟට කමියුනිකේට් වෙනවා. ඒ තරම් කමියුනිකේෂන් එකක් ලොකු නෙට්වර්ක් එකක් සර් හදාගෙන තියෙනවා. ඒක හදාගන්න ටිකක් අමාරු වැඩක්. හැබැයි ලොකු මේ වගේ මම හිතන්නේ 1000කට ආසන්න සේවක පිරිසක් ඔය අද දැන් ඇහුවත් කාගේ හරි නමක් කියලා ඉන්නේ කොහෙද වැඩ කරන්නේ කොහෙද ටෙලිෆෝන් නංගෙත් වැඩ කරන්නේ. ඒක තමයි ඒ ලීඩර්ෂිප් එක ඇතුළේ තියෙන දැකපු දේ. මේ කමියුනිකේෂන් මේ කාරණේ ඇතුලේ මම දැක්කම දේ මේක කාටවත් වචනෙන් කියලා ගන්නන්න බෑ. හැබැයි මේ මිනිස්සු හදවතින් බැඳිලා ආවේ ඔන්න ඔය නිසා. ඔන්න ඔය නිසා තමයි එතනට ආවේ. මොකද්ද? මේ ඉන්න කණ්ඩායමත් එක්ක සර්ගේ තියෙන හැඟීම සහ සර්ට පුළුවන් අනිත් අයගේ හැඟීම් තේරුම් ගන්න. අන්න එතන මැනේජ්මන්ට් එකේ ලේසි කළමනාකරණය කරගන්න ලේසි. ඒ සම්බන්ධතාවය උඩ සර්ට පුළුවන් වුණා. මම මේ රූප දෙක දැක්කහම සමහරලාට ඔබට හිතා ගන්න බැරි එකක් තියෙනවා. මොකද මේක ඇතුලේ කියන එකක් තමයි සංනිවේදනය වගේම සංවේදනය. ඒ සංවේදනය ඉහළින් තිබිච්ච තත්ත්වයක්. අපේ නිවාඩු දවස් සමහර දවස් වලට සර් නිවාඩු කියන්නේ වැඩ කරලා රෑ ඔෆිස් එකේ ඉන්නවා. අහුවෙනිද අපි උදේ එනකොට අර දොරකඩ තියෙනවා කෝප් එකකුයි පිඟාන දුන්නා. මේ කාටද කන්න දීලා තියෙන්නේ නැහැ. කිරි හදලා දීලා තියෙනවා එක්ක පූසෙකට එක්ක බල්ලෙකුට. කිරි හදලා දීලා. මේ සත්තු දෙන්නගේ රූප දෙක මම කොහෙන්වත් ඉන්ටර්නෙට් එකෙන් ගත්තේව නෙවෙයි. මේ තැපැල් අධිකාරී කාර්යාලයේ හැදිච්ච සත්තු දෙන්නේ. එයාලට නිවහනක් වුණා. ඒගොල්ලෝ එතන තමන්ගේ ඒ කියන්නේ ඉන්න රූප දෙකෙන් ඔබ බලන්න කිසිම සතෙක් බයෙන් බය වෙන්නේ නැහැ. ඒ තරම් නිදහස විද්දා. එතකොට ඒ චරිතය ඇතුලේ තමන් හදාගත්ත මෙන්න මේ කියන කරුණු කාරණා තමයි අපි ආයතනය ඇතුලේ ඔබතුමාගෙන දැක්කේ. හැබැයි ඉතින් තව ඉස්සරහට ගොඩක් දේවල් මට කියන්න පුළුවන්. මොකද අර කියලා තියෙනවනේ අනුන්ගේ වේදනාව සමනය කරන්න හැකිනම් ජීවිතේ නිෂ්ඵල වෙන්නේ නැහැ කියලා. ඉතින් අතරම මේක පෙළගස්සන්න ඕනේ මොකද ලොකු කණ්ඩායමක් ඉන්න හින්දා අපිට කතා කරන්න වෙලාවක් ඉතුරු කරගන්න ඕනේ. මම මුල්ම ආරාධනය කරන්නේ ඒ සඳහා රත්නපුර ප්‍රධාන තැපැල් කාර්යාලයේ ප්‍රධාන තැපැල් ස්ථානාධිපති නිහාල් රත්නකුමාර මහත්මයා. සුබ උදෑසනක් සහ සුබ දවසක් සියලුම දෙනාට. ප්‍රථමයෙන්ම මෙම ස්ථානයේ මේ අපේ ප්‍රධාන ආරාධිත සබරුම පළාත් නියෝජිත පැවැත්මේ අවසරයි. ඒ වගේම අපේ අතානායක රත්නපුර තැපැල් අධිකාරියට අද දින සමුගම අපේ හිරු රාජ්‍ය තැපැල් අධිකාරිතුමනි විසහපාල නිලධාරීතුමියනි ඒ වගේම මේ ස්ථානයට මේ ප්‍රාදේශීය තැපැල් අධිකාරිතුමාගේ ආදරණීය දියණියනි ආණ්ඩලික සහකාර මාතෘ මහත්මියනි ඒ වගේම පළවෙනි පෙළ සහ දෙවෙනි පෙළ තැපැල් ස්ථානාධිපති මතුමන්ලාගේ සතුටුමන්ලාගේ සාහනික කාර්ය මණ්ඩලයේ අවසරයි. ඇත්තෙන්ම ප්‍රථමයෙන් ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාවට මට ආරාධනා කිරීම සහ මේ අවස්ථාව ලබා දීම ගැන. අද කොහොමද කතා කිරීමේ ගුණ අපහසුතාවයක් තියෙනවා මේ අසනීප තත්ත්වයක්. ඒ නිසා කොහොම වුණත් කතා නොකරමු බැරි ඒ චරිතයක් අපේ ප්‍රාදේශීය තැපැල් අධිකාරිතුමා. මට මුලින්ම එතුමා හමු වෙන්නේ 1991 අපේ වැල්ලවත් තැපැල් අභ්‍යාස ආයතනයේදී ඒ දිනවල සතිතිකේ පූර්වයේදී එතුමා එහෙම ලොකුවට දැන හඳුනගන්නේ නැති වුණත් පස්සේ කාලෙකදී මම නියම සේවා පරීක්ෂක වශයෙන් කටයුතු කරනකොට එතුමා
රත්නපුර දෙපාල් කාර්යාලයට ආවය කිසි අවශ්‍යතාවයක් සඳහා. එදා තමයි මම අපේ වැජිගේ කියලා හඳුනගත්තේ. ඊට පස්සේ කාලෙකදී ආයි එතුමා මට හම් වෙනවා විමර්ශන පරීක්ෂණ පුහුණුවක් කලේ රත්නපුර අධිකාරියේ ඒ ඇවිල්ලා මාව තමයි ඉස්සෙල්ලා මහඟුනේ. මම එතකොට SIP විදිහට කටයුතු කරනවා. ඉතින් මගේ විස්තරහකට ගිහිල්ලා ඊට පස්සේ එතුමා විමර්ශන පරීක්ෂකතුමෙක් විදිහට උසස් විද්‍යාලයට ගොඩ ගියා. නැවතත් 2018 වර්ෂයේදී එතුමා ප්‍රාදේශීය පෙරළ අධිකාරිය වශයෙන් රත්නපුර අධිකාරියට පත් වෙලා එනවා. ඒක අපේ කණ්ඩායමේ සමාජික විදිහට අපි තාමත් ආඩම්බර වෙනවා. එතුමා අද ඉන්න තත්ත්වය පිළිබඳව. මාගේ තිබුණ නිපුණත්වය ඉතාමත්ම ප්‍රශංසනීයයි. ඒ වගේ ක්‍රියාකලාපය. ඒ නිසා තමයි මෙවැනි උපහාරයක් ලැබීමට මේ අවස්ථාව උදා වෙලා තියෙන්නේ. අවුරුදු පෙරළ අධිකාරිතුමනි අදදී ඔබ රත්නපුර අධිකාරිය සමුගෙන ගියත් අපේ ටෙබල් කමුනේ කවදාවත් ටීවී ඔහේ හිටියත් අපේ කම සැබෑ බලන්න නිසා ඒකේ මේ සම්බන්ධතාව කිසි ගැටලුවක් නැති වී ඔබට මේ තපල් මාමුයි තව වීවර ඉදිරියට යන්නට ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔබට සුබ ගමන්. ඔසියුසනටම සුබ දවස්. ඉර්ධනටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අද මෙතන ප්‍රධානත්ව දරන අපේ ප්‍රාදේශීය තැපැල් අධිකාරී මංජුල ජයසිංහ මහත්මයාගේ අවසරයි. ඒ වගේම සබරගමු පළාතේ අපේ නියමුවරිය නියෝජිත පැල්පතුමේගේ අවසරයි. ඒ වගේම දිසාපාන දාරුතුමිය ඇතුළු සහෝදර ඔබ සමගින් අවසරයි. ඒ වගේම විශේෂයෙන්ම අපේ තැපැල් අධිකාරීතුමාගේ දියණිය එයා ඉතාම ආදරෙන් මේ අවස්ථාවේදී මම මතක් කරනවා. ඉතින් මම හිතන්නේ අපි ප්‍රාදේශීය තැපැල් අධිකාරීතුමා සමග රාජකාරී කටයුතු කරගන්න පටන් ගත්තේ තැපැල් කාර්යාලයේදීවත් ප්‍රාදේශීය තැපැල් අධිකාරී කාර්යාලයේදීවත් තැපැල් කාර්යාලයේදීවත් නෙමෙයි. අපි මෙතුමන් මුලින්ම දැක්කේ මැතිවරණ කාර්යාලයේ තමයි මුලින්ම මෙතුමා පැමිණි නැත්නම් මුලින්ම රාජකාරී කටයුතු ආරම්භ කරේ මැතිවරණ කාර්යාලයේදී එහෙදි තමයි මෙතුමාව දැක්කේ. ඉතින් එතුමා මම හිතන්නේ අවුරුදු 8කට විතර කාලෙන් ඒ ඡන්දකා බෙදාහැරීමේ කටයුතු වලදී තමයි මෙතුමා මුලින්ම හම්බුනේ. ඉතින් ඒ මොහොතේ පටන්ම එතුමා රත්නපුර දිස්ත්‍රික්කයේ තැපැල් කාර්යාලවල තැපැලේ දියුණුව වෙනුවෙන් විශාල වැඩ කොටසක් කරපු ලබන මහත්මයෙක්. මම හිතන්නේ එතුමාට තිබුණ යම්කිසි අරමුණක් ඒ තමන්ගේ රාජකාරිය පෞද්ගලික ජීවිතයට වැඩිය තමන්ගේ රාජකාරියට මුල්තැන දීලා කටයුතු කිරීමේ හැකියාව එතුමා ලබා ගන්න තිබුණා. මම හිතන්නේ මේ පවුලේ සියලු දෙනාගේ සහයෝගය නිසාම එතුමා රාජකාරී කටයුතු වලට මුල්තැන දුන්නා. ඒ වගේම එතුමා මම හිතන්නේ ටික කාලයක් මේ ප්‍රදේශයේ රාජකාරී කටයුතු කිරීමේදී ඒ ඉන්න සේවක පිරිස ගැන තැපැල් ස්ථානාධිපතිවරු ගැන එතුමාට යම්කිසි හැඳුන ගැනීමක් කරගන්නට හැකියාවක් ලැබුණා. ඊට පස්සේ එතුමාට මේ රාජකාරී කටයුතු කරන්න මම හිතන්නේ ලොකු සාක්ෂියක් ලැබුණා. එතුමා දැන් හැම කාර්යාලයකටම මම හිතන්නේ කවුද ඉන්නේ ඒ වැඩ කරන සේවක පිරිස කොහොමද වැඩ කරන්නේ ඒ කාර්යාලයේ තත්ත්වය කොහොමද එතුමාට ඒ පිළිබඳ අවබෝධයක් තිබුණා. කිසියම් ගැටලු සහගත කාර්ය තත්ත්වයක් හම්බුනොත් ආවොත් එතුමා මම හිතන්නේ එතුමා දන්නවා මෙතන මෙන්න මේක තමයි වෙලා තියෙන්නේ. අය කියන්න ඕනේ නැහැ තැපැල් අධිකාරී කාර්යාලයේ ඉඳලම මේ වගේ ප්‍රශ්නයක් තමයි මෙතන තියෙන්නේ. ඒකට එතුමාට කතා කරලා තැපැල් මෙන්න මේකට මෙහෙම කරන්න කියලා කියීමේ ශක්තියක් එතුමාට මම හිතන්නේ තිබුණා. ජීවිතයක් ගත කිරීමට සතුටින් ගත කිරීමට හැකියාව ධෛර්ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. මන්නේ නෙවෙයි සිතුලාන්නේ. පැත්තෙන් ඇත්තම හරිම පුදුමයි. සංගීතයේ පැත්තෙන් මාරම එකක් තියෙනවා. සාමාන්‍යයෙන් ඔය කණ්ඩායම් සංගීතේ බෑන්ඩ් එකක් ගැන අහුවොත් බෑන්ඩ් එක එළියට ඔය බෑන්ඩ් එක දැන් නෑ. එයා ඉන්න වෙන එක. එහෙමත් කියන්න ගන්නවා.
ඉතින් ඔහොම ඉන්නකොට අපිත් ඉතින් නිකම්ම සින්දු නොකිය මේ මේකත් හරියන්නේ නැහනේ. එහෙම ටීම් එකකුත් ඉන්නවා දැන් ඔය DS ඔෆිස් එකේ. ඒගොල්ලන්ට නටන්නත් පුළුවන්. දැන් ඒගොල්ලෝ නටන්න හදන්නේ මම ආරාධනා කරනවා ප්‍රදේශ සැප අධිකාරී කාර්යාලයේ නර්තන කණ්ඩායමට නර්තනය ඉදිරිපත් කරන්න. මේ තමයි අරලිය ලන්දට පායන සඳවල. Ah
සුබ දැස්නා සියලුම දෙනාට අපේ විශේෂ ආරාධනාවක් පැමිණි නියෝජ්‍ය තැපැල්පතිතුමිය සහ අපගේ අද දවසේ කතානායක වන ප්‍රාදේශීය තැපැල් අධිකාරීතුමනි එතුමියගේ දියණියනි සහ අපේ දිසාපාලන නිලධාරීතුමියනි ප්‍රධාන තැපැල් ස්ථානාධිපති එතුමියන් සහ සියලුම මගේ සහෝදර කාර්ය මණ්ඩලයෙන් අවසරයි. ඇත්තටම මම අද දැන් මේ වෙලාවේ දිසා ගණක අධිකාරී කාර්යාලය වෙනුවෙන් හදිසියෙම තමයි නැගී සිටියේ කතා කරන්න. ඇත්තට මම හිතා හිටියේ අපේ තැපැල් කාර්යාලය වෙනුවෙන් මම කතා කරන්න හිටියේ සර් වෙනුවෙන්. ඒත් කවන්නේ ඉතින් මම අපේ කාර්යාලයෙන් කතා කරන්න. ඇත්තටම මම අපේ ආදේශපල් අධිකාරිතුමත් එක්ක රාජකාරී කටයුතු කරන්න මුලින්ම සම්බන්ධ වුණේ 2006 වසරේ විතර වගේ මතකයට හොරණ ප්‍රධාන තැපැල් කාර්යාලයේ මම දෙවෙනි පෙළ නිලධාරියක් වශයෙන් සහ එතුමා පළමු පෙළ නිලධාරියෙක් වශයෙන් සේවය කරා. ඒ කියන්නේ පළමු පෙළ මේ කාර්යාලයේ මුදල් ලේකම්වරයාගෙන් තමයි හිටියේ. ඇත්තටම ඉතින් සර්ත් එක්ක ඒ කාලේ නම් අපි සහයෝගයෙන් වැඩ කරා. ඇත්තටම ඒ කාලේ නම් අපි මම ඒ කාලේ ඒ කාර්යාලයේ එස්සේ විදියට හිටියේ. එස්සේ විදිය කියන්නේ මුදල් ගිණුම් සැකසීම කරේ ඒ කාලේ. ඊට පස්සේ සර් හිටියේ කැෂියර් විදියට. ඉතින් ඇත්තටම ගිණුම පොඩි හරි වැරද්දක් වුණොත් නම් ඉතින් සර්ගේ මූණ දිහා බලන්න බෑ. මට හිතෙනවා හරි ඒක අපේ මැඩම්ට මතක ඇදිලා ඉන්නවා. සද්දෙත් ඇදී සෑහෙන අපි අපහසුතාවයට පත් වෙනා මූණ තමයි ලොකු කරගෙන ඉන්නේ. පොඩ්ඩක් හරි වැරද්දක් වුණොත් ඉතින් අපි කොහොම හරි බලන්නේ ඒ විදියට වැඩ නොවි වැඩේ කරගෙන යන්න තමයි. ඉතින් අපි ඒ කාලේ නම් පිළිවෙලට වැඩ කරන්නේ නැති කෑෂ් එක හදන්න නැති මම ඇත්තටම මුලින්ම ඉගෙන ගත්තේ කොල්ල ප්‍රධාන තැපැල් කාර්යාලයෙන්. ඒ සම්බන්ධ මේ කාර්යයේ රත්න ප්‍රදේශයේ සේවයක් කරනවා වගේද සේවයක් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ කාර්යාලයෙන් ඇත්තටම අපේ දැන් ඒ තනතුරු දෙකක් තියෙනවා සර්. ප්‍රාදේශීය තැපැල් අධිකාරියට වෙලා ඉන්නේ මාව ස්ථාන මාව ලැබගෙන ඉන්න නෙවෙයි මම නම් ප්‍රාර්ථනා කරන්නේ. අපි තව තියෙනවා ජේෂ්ඨ පාලනයකම් තනතුරු තියෙනවා. ඒ වගේම තියෙනවා තැපැල්පති ඒ තනතුර ඉතින් ඉන්නේ එක තනතුර ඇවිල්ලා අනිත් තනතුරටත් එන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. සර්ගේ සාසනගේ පෞලියේ සියලු දෙනාගේ ඉදිරි කටයුතු සාර්ථකව සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරමු. සුබ උදෑසනක් වේවා ඔබ සියලු දෙනාටම. නියෝජ්‍ය තැපැල්පතිතුමියගෙන් ප්‍රාදේශීය තැපැල් අධිකාරීතුමාගෙන් එම දියණියගෙන් පළමු පෙළ දෙවැනි පෙළ කාර්යභාර තැපැල් ස්ථානාධිපතිවරුන් සහ සියලුම නිලධාරීන් සහ සියලුම තැපැල් සේවක මහත්මයාණන්ගෙන් අවසරයි. අපි මේ වෙලා ඉන්නේ අපිත් එක්ක වසර 8ක් එක දිගට රාජකාරී යෙදිලා පිට සමු දීලා වෙනත් ප්‍රාදේශීය තැපැල් අධිකාරී කොට්ටාශයක සේවයේ දෙන්න අපෙන් සමුවරන් යන ප්‍රාදේශීය තැපැල් අධිකාරීතුමාට සුබ පතනවා. මටත් කියන්න කතා ගොඩාක් තියෙනවා. එතුමා මමත් එක්කම 91.5.2 පත්වීම් ලැබපු නිලධාරියෙක්. එතුමා පත්වීම් අරගෙන මං හිතන්නේ ප්‍රාණදුර ප්‍රදේශයේ හෝ බණ්ඩාරගම ප්‍රදේශයේ කාර්යාලයකට ස්ථාන මාරුයි පත්වීම් ලබාගෙන ගියා. මම රත්නපුරේ අවට කාර්යාලවල දිගටම හිටියේ. 2018 ජනවාරි මාසයේ එතුමා ප්‍රාදේශීය තැපැල් අධිකාරී විදියට රත්නපුරයට පැමිණියා. මම ඒ වෙනකොට විමර්ශන පරීක්ෂක විදියට කොළඹ ප්‍රදේශයේ කොළඹ මූලස්ථානයේ වැඩ කළේ. මම මාර්තු මාසෙ වෙනකොට රත්නපුරයට ආවා. මම විමර්ශන නිලධාරියෙක් විදියට එතුමා එක්ක වැඩ පටන් ගත්තේ 2018 මාර්තු මාසෙ ඉඳලා. එතකොට දිගටම එතුමායි මමයි එක්ව රාජකාරී කරනකොට මට ගොඩාක් පහසු වුණේ එතුමාගේ තියෙන සුහදශීලීතාවය.
බොහෝ අමාරු අවස්ථාවලට අපි මුහුණ දුන්නා. කාර්යාල බාර දීම, බාර ගැනීම, අක්‍රමිකතා ඇති කාර්යාලවල පරීක්ෂණ කටයුතු එම අවස්ථාවලදී බොහෝ පිටස්තර බලපෑම් පවා අපිට ආවා. සමහර කාර්යාල බාර ගන්න ගිය අවස්ථාවල දෙන්නෙම නැහැ කියලා පිටින් බලපෑම් ආපු අවස්ථා තිබුණා. හැබැයි එතුමා මට දුන්න සහයෝගය නිසා ඒ වෙලාවට මම මෙහෙම කරමු කිව්වොත් ඔහොම නෙවෙයි මෙහෙම කරමු කියලා කවදාවත් එතුමා කිව්වේ නෑ. හා අපි එහෙම කරමු කියලා මට බොහොම දැඩි ලෙස සහයෝගය දුන්න අවස්ථා තියෙනවා. ඒ වගේම විමර්ශන කටයුතු. පැය 12කට වඩා එක දිගට වතුර පොදක් නැතුව එතුමායි මමයි වැඩ කරලා තියෙනවා සමහර ස්ථානවල. එහෙම දන්න නිලධාරීන් මෙතන ඉන්නවා. ඒකට සාක්ෂි දරයි අපේ රියදුරු මහත්මයා, හරිස්චන්ද්‍ර මහත්මයා. ඇත්තටම මේ අපි වෙනුවෙන් වතුර ටිකක් හොයාගෙන ඉන්න එතුමා තමයි අපිට සහයෝගය දුන්නේ. ඒවෙම එතුමා රත්නපුර තැපැල වෙනුවෙන් බොහෝ සේවාවල් කරලා තියෙනවා. රත්නපුරේ දියුණුව වෙනුවෙන් ආදායම් තත්ත්වය ඉහළ නැංවීම වෙනුවෙන් එතුමා බොහෝම උනන්දුවෙන් මහන්සියලා කටයුතු කරලා තියෙනවා. ඒ සියලු දේටම රත්නපුරේ වෙනුවෙන් මම විශේෂයෙන් එතුමාට ස්තුතිවන්ත වෙන්න ඕනි. ඒක තියනවා නම් ඒවා පෙන්වා දෙන්න අපිට අපේ අඩුපාඩු හදාන්න ඔබතුමාගේ අත්දැකීම් අපිට ප්‍රයෝජනෙට ගන්න ඉඩ දෙන්න කියලා මම ඔබතුමාගෙන් ඉතාම ආදරෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ඔබතුමාගේ සෑහෙන කාලයක ගිණුම් පරීක්ෂකවරයෙක් විදිහට අත්දැකීම් විශාල ප්‍රමාණයක් තියෙනවා. මැතිවරණ විශාල ප්‍රමාණයක් කරලා ලොකු අත්දැකීම් ප්‍රමාණයක් තියෙනවා. කාර්යාල පරීක්ෂා කිරීමේදී ඒ වගේම මේ අධ්‍යක්ෂ විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒවැදී ගත ක්‍රියාමාර්ග පියවරයන් පිළිබඳව 100ක් මට අවබෝධයක් නැහැ. මොකද මම එතුමා තමයි තීරණ ගත්තේ. ඒක නිසා ඒ වගේ අවස්ථාවලදී මට සහයෝගය දෙන්න කියලා මම එතුමාගෙන් ඉල්ලනවා. ඉතින් ඔබතුමා අපිත් සමග ගත කරපු කාලයේ සම්බන්ධයෙන් සහ අපේ රත්නපුර තැපෑල වෙනුවෙන් කරපු සියලුම දේ වෙනුවෙන් ඔබතුමාට බොහොමත්ම ස්තුතියි. ඒ වගේම ඔබතුමා ඊළඟ සඳුදා දින සිට ආරම්භ කරන හම්බන්තොට ප්‍රාදේශීය තැපැල් අධිකාරී කාර්යාලයේ රාජකාරී හොඳින් ඉටු කර ගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා. ඒ වගේම එම ප්‍රාදේශීය තැපැල් අධිකාරී කොට්ටාසය රත්නපුරන ප්‍රාදේශීය තැපැල් අධිකාරී කොට්ටාසය මේ ලංකාවේ ඉහළම තැනකට උත්සාහ දරීමට ඔබතුමාට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔබතුමාගේ අනාගතය පවුලේ කටයුතු සතුට පිරුණු වාසනාවන්ත එක්කටම වේවා කියලා ප්‍රාර්ථනා කරමි. මගේ වචන ස්වල්පය අවසන් කරනවා. විශේෂයෙන්ම දිසාපාලන කාර්යාලයේ සියලු දෙනාගේම ආදරයේ ගෞරවය ඔබතුමාට පිදූ බව මතක් කරන්නට කිව්වා. මගේ ඔබ දේශනක් වේවා. අපේ මට නම් ඇත්තටම අද හරි සන්තෝෂදායක දවසක් නේ. මට ඇත්තටම කනගාටුදායක දවසක්. ඒ කියන්නේ අපේ හිටපු ප්‍රාදේශීය තැපැල් අධිකාරිතුමා ස්ථාන මාර්ගයක් ලැබ යන්නේක ගැන මට හරි කනගාටුයි. ඒ වගේම අපි සබරගමුව තැපැල්පතිතුමිය ඇතුළු නව අපේ ඩීඑස් මැතිණිය ගෙන් සහ ඒ වගේම අපේ ප්‍රධාන තැපැල් ස්ථානපතිතුමනි මට අවස්ථාව ලබා දුන් දසනායක මහත්මයාගෙන්ද අවසරයි. සියලුම අපේ තැපැල් පවුලේ සියලු දෙනාගේම අවසරයි. අද දින මේ අපේ හිටපු ප්‍රාදේශීය තැපැල් අධිකාරිතුමා හොඳ කලාකාරයෙක් සින්දු කියන්න දස්ස බව මම දන්නවා. ඒ හන්ද මමත් කලාවෙන්ම ඔබතුමා පිනවීමට මම කටයුතු කරනවා. අපට මෙන්න ඇරයුම ලබා දුනි
මෙහි පවසන්න රසවත් කවි අමාපැනි මුල සුන සිටින අපගේ මැති තුමානනි පළමුව අවසරයි මට අද දයාවෙනි ලෙන්ගතු නිහත මානීකම නිදන් කොට කටයුතු කළේ ඔබ සැමදා කෙලින් සිට තැපැල් අධිකාරී අපේ මැති තුමන් හට ඕනෑ අද දිනේ තුති මල් පුදන්නට හොරණින් රුවම්පුර වෙත ඔබ තුම ආවේ තැපැල් පවුල ගැන නිතරමයි කීවේ අපි බේරන්න පොඩ්ඩක් වගේ දොස් කීවේ එනමුත් නෑනේ රතු පෑනෙන් වත් ලීවේ ඔබතුම වැඩ කළේ අප හට දිරිය දිදී එනිසයි එක් උනේ මේ හැම හදිනි බැඳී තැපැල වෙනුවෙන්ම මෙහෙයක් කරන ලදී ඔබේ ගුණ කියන්නට මට කවි වචන මදි තව කතිකයන් අද ඇත මෙතනට එන්න ඒ අයටත් ඕනේ අද දින ඉඩ දෙන්න අපගේ සියලු දෙන දෙවියන් රැක දෙන්න සැමටම ආයුබෝවන් කවි නවතන්න අර පහලින් පේන පෙරලිය කරගෙන යන්නේ ඉහළ ඔබට පේනවා මේ කාර්යාලය ඇතුලේ කාර්ය මණ්ඩලය බොහොම අසීරුවෙන් කාලයක් ගෙවා දමමින් වැඩ කරනවා බොහොම මහන්සියෙන් වැඩ කරනවා අවසානයේ තමයි මේ දැන් තියෙන වාතාවරණ නිර්මාණය වෙන්නේ. ඒ අතරේ ඔබට පේනවා එතුමාගේ අර මම කියපු අර චිත්ත වේගාත්මක බුද්ධිය කියන කතන්දරය ඇතුලේ මම කතා කරා. ඒ වගේ ගහට කොළට හැම දෙයකම පණ දෙන්න පුළුවන් මිනිසෙක් කියලා. වත්තේ පැලයක් හිටෙවුවා. අනිත් එක තමයි මේ චිත්‍රයේ කාලඟවත් නැතුව ඇති. මෙහා කෙරෝල තියෙන්නේ මේ ඔෆිස් එක සුද්ධ කරනවා නම් අපෙත් එක්ක අපේ ටීම් එකත් එක්ක ඒකට ගැලපෙන්න බෑලා සරමක් වුණත් හදගෙන වැඩ කරන්න සූදානම් මහත්තයෝ. ඉතින් ඒවට අපි හිස නම ඔබතුමාට ආචාර කරනවා. අන්න ඒ නිසා නියෝජක ප්‍රතිපතිතුමියනි විසපානෝදාරිතුමියනි සහෝදර කාර්ය සියලු තැපැල් පවුලින් අවසරයි අද අපෙන් නියන අපේ ප්‍රාදේශීය තැපැල් අධිකාරිතුමියනි දයාබරදීනි මම හිතන්නේ දෙමව්පියෝ අපිට ගොඩක් වෙලාවදී අපේ දෙමව්පියෝ මට නම් එහෙමයි ගොඩක් දෙනෙකුට වෙන්නේත් ඒකයි දෙමව්පියන්ගේ ಗುಣ කතන අපිට අහන්න වෙන්නේ දෙමව්පියෝ මිනි පෙට්ටියක තැතපෙන අවස්ථාවක ඒක අපේ හරි වේදනාත්මක කාරණයක්
ඒත් මේ දිනේ අද හරි වාසනාවන්තයි තමයි තාත්තගේ රාජකාරී දිවියේ. ඊටම තාත්තගේ තියෙන නිහතමානීත්වය රාජකාරිය කැපවීම දුවේ ඔයා පන්නරයක් කරගන්න. ඔයාගේ අනාගතේ සාර්ථක කරගන්න. තාත්තා ඇත්තෙම අපි හැමෝටම රාජකාරියේ වශයෙන් ඇත්තෙම කිව්වොත් චුට්ටක් නපුරුයි තමයි. ඒත් නපුරු උනාට ඒ අපි පිටින් දකින නපුරුකම නෙමෙයි සර්ගේ මිනිස්කම තැඟවුණු මිනිස්කමක සුවඳ මම නම් දැක්ක සර්ගේ හැම වෙලාවෙම අපිට සරට තමයි කතා කරන්නේ ඒ වගේ සරට කතා කරන්නේ අපිට මොනවා හරි අවවාදයක් දෙන්න තමයි සමහර වෙක වැරදි විදියට අවබෝධ කරගන්න කොටාසිකුත් ඉන්නේ මන්ද මම නම් ඒ අවබෝධ කරගත්තේ සර් අපිව හරි තැනට හත දන්න දැනුම් ශාස්ත්‍රය අපිට දෙන්නයි සර් අපිට වෙන්නේ මම සර් එක රාජකාරී කරද්දි මම හැම වෙලාවෙම කියනවා සර් සර්ගේ හිත හරි හොඳයි සර් අපිට බැන්නේ මම බයින් හැම වෙලාවෙම සර්ට කියලා දෙනවා සර් කියන ඕබන් මම උඹට ගන්නට මට හෙට වෙනකොට ඔයක මතකත් නෑ ඔබ රාජකාරී හරියට කරපන් එහෙම කියන වෙලාවල් තියෙනවා ඒක තමයි සර් ඇත්ත මම හිතන්නේ සින්දු කියලා සතුට වෙන්නේ ඇත්තම ඒව හරි මේ අපේ මන් පීඩා හරි මනසට හරි සෑල් වෙච්ච දේවල් ඒ සුන්දර මතක අපිට කොහේ ගියත් අපි ඉස්ලාමියට අපි මෙල්ලේ කරන අපිට මතක ඊළඟට මම කියන්නේ සයානි මම ඉපදිච්ච ගමක අම්බාසර කියන්නේ මම ඉපදිච්ච ගම ඒ පැත්තේ හරි හිත හොඳයි මම හරි ප්‍රියන හැබැයි මම දැන් කිව්වා අලි ටිකක් ඉන්නවා අලි ටික යාළුවලා අලි ටික යාළුවලා ඉතින් මම ඉතින් අවසානවත් අපේ යන සාර්ථකකාරී සාර්ථකම වැඩිපුර කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සර් ඥානාගත්තේ සාර්ථකකාරී සාර්ථක වේවා තවත් තස්සින් ලැබිලා අපේ ළඟ නාමත ඈත් ඉඳගෙන හරි අපිට බලන්න වාසනාව ලැබේවා කියලා සබරගමුව නියෝජිත අපරාධතුමියගෙන්ද අද අපේ කතානායක වශයෙන් ඉන්න අපේ රත්නපුර ප්‍රාදේශීය තැපැල් අධිකාරීතුමාගෙන්ද දිසා පාලන නිලධාරීතුමියගෙන්ද ප්‍රධාන තැපැල් ස්ථානාධිපතිවරුන් දෙදෙනා ඇතුළු සහෝදර කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාගේම අවසරයි. ඇත්තෙම අපි දැන් ටිකක් hina වුණා හොඳට. ඒත් අපි දන්නවා අද අපිට ගොඩක් සංවේදී දවසක්. ඒ තමයි රත්නපුර තැපැල් අධිකාරී කාර්යාලය. තැපැල් අධිකාරී කොට්ටාශය මේ තරම් දුර සාර්ථකත්වය කරා මෙහෙ වූ අපේ තැපැල් අධිකාරීතුමා ස්ථානමාරු ලබා හම්බන්තොට ප්‍රාදේශීය තැපැල් අධිකාරී කාර්යාලය නගා සිටුවීමට යාමට තමයි සූදානම් වෙන්නේ. ඇත්තටම එතුමා ගැන කතා කරනවා නම් මේ සුළු වේලාව ප්‍රමාණවත් වෙන්නේ නැහැ කියලා මම කියන්න ඕනේ. මම සේව අඳුරගෙන අවුරුදු 4ක කාලයක් වගේ වෙනවා. ඒ තමයි 2022 මාර්තු මාස 22 වෙනි දින මගේ පළමු පත්වීම අරගෙන ප්‍රාදේශීය තැපැල් අධිකාරී කාර්යාලය වෙතට පැමිණි අවස්ථාව. මම හිතනවා මම ගොඩක් වාසනාවන්තයි කියලා මෙතුමාගේ නායකත්වය හා මඟ පෙන්වීම යටතේ තැපැල් දෙපාර්තමේන්තුවට සේවයක් කරන්න ලැබීම සම්බන්ධව. එතුමා ගැන කතා කරනවා නම් රාජකාරිය දේවකාරියටත් වඩා ඉහළින් තබා කටයුතු කරන ඒ වගේම සමහර අවස්ථාවලදී දැඩි මෙන්ම ඍජු තීරණ ලබා කටයුතු කරපු ඒ වගේම ඉතාමත් සැරපරුෂව තීරණ ගත්ත අපේ වැරැද්දක් දැක්කලා ඒ වැරැද්දට සැරපරුෂව කටයුතු කරපු නායකයෙක්. විශේෂයෙන් කියන්න ඕනේ සැරපරුෂ බව තියෙන්නේ අපේ වැරැද්ද අපි නිවැරදි කරනකම් විතරයි. ඊට පස්සේ ආයෙ සුපුරුදු සර්ම තමයි එතන ඉන්නේ. ඒ වගේම සර් රාජකාරී ජීවිතයේදී ප්‍රාදේශීය තැපැල් අධිකාරී වුණා. බසයට නැගගත් පසු මගියෙකුගේ චරිතයත් නිවසේදී හොඳ පියෙකුගේ සහ ස්වාමියෙකුගේ චරිතයත් කුඹුරට ගිය පසු නියම ගොවියෙකුගේ චරිතයත් දෙස කටයුතු කරනවා. ඒ වගේම තමයි අපේ සහෝදර කාර්ය මණ්ඩලයේ සියලුම දෙනා සමග විනෝදචාරිකා ගිය අවස්ථාවන්හිදී සුහද පිළිසඳරවල් වලට සහභාගී වූ අවස්ථාවන්හිදී
ඒ සෑම අවස්ථාවකම අපේ සමීපතම මිතුරෙකු ලෙස අපි සමග අපේ හදවත් වලට සමීප වුණා. අපේ දිසාපාලන නිලධාරීතුමිය ප්‍රධාන තැපැල් ස්ථානාධිපතිවරුන් වගේම අවසර ගණනාවක කැපවීමෙන් කරපු අර දේවකාරියට වඩා උතුම් කියලා හිතාගෙන රාජකාරී කරපු අදින් පස්සේ අපිට ආයි කවදාවත් මේ තනතුරේ මේ විදියට මුණ නොගැහෙන රාජ්‍යතපල් අධිකාරීතුමන් ඇතුළු සහෝදරව සියලු දෙනාගේම අවසරයි. කෙරවලේ ඉඳගෙන හුඟක් වෙලා බලාගෙන හිටියේ ඇත්තටම කියන්න දේවල් කොච්චර තිබුණත් ඒ හැමදේම කියාගන්න වචන කරගන්න ඒ ටික ගලප ගන්න ටික වෙලාවක් ගියා. ඒක හින්දා තමයි මේ අවසාන මොහොතේ තව කතා තියනවාද කියලා හදින නැගිටලා ඉන්න ඕනේ. මොකද රාජ්‍යසභා අධිකාරීතුමා එන අපේ ජීවිතවල මේ රාජකාරී ජීවිතේ අපිට පාඩම් මහ ගොඩක් කියා දීපු කෙනෙක්. අපේ ජීවිත රාජකාරී ජීවිතය ඇතුලේ ගුරුතරුවක් වගේ බැබළුණ කෙනෙක්. එතුමා තුළ අපි දැක්කා තරහ ගන්න ඕනි තැන තරහ ගත්තා, hina වෙන්න ඕනි තැන hina වුණා, සතුටින් ඉන්න ඕනි තැන සතුටු වුණා. හැබැයි දුක් වෙන්න ඕනි තැන හිතින් කොච්චර දුක් වුණත් කාටවත් ඒ දුක පෙන්වන්න එතුමා උත්සාහ කරේ නැහැ. හැමෝටම අනුකම්පා කළා. හැමෝගෙම දුකක් කරදරයක් මේ රාජ්‍ය තැපැල් අධිකාරී කොට්ටාශය ඇතුළත කොතන හරි තැපැලි කෙනෙක්ට කරදරයක් වුණා නම් දුකක් වුණා නම් ඒ හැම දුකේදී මේ හැම කරදරේදීම ප්‍රාදේශීය තැපැල් අධිකාරී කියන තනතුර පැත්තකින් තියලා Tamanට දෙන්න පුළුවන් උදව්ව, Tamanට දෙන්න පුළුවන් සහභාගීත්වයේ සියලු දායකත්වයන් අඩු නැතුව ලබා දුන්නා. ඒ වගේමයි අද මේ මොහොතේ මෙතන ඉන්න ඕනි කෙනෙක්ට එන්න විදිහක් නැති වුණා. ඒ නිසා අත්‍යවශ්‍යයෙන්ම මම මෙතෙන්ට එන්න ඕනි කියලා මම විශ්වාස කරේ තමයි අපේ තැපැල් විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමයේ හිටපු ශාඛාලේකම්තුමන් අපකාපු ආරච්චි මහත්මයා. එතුමා මම හිතන්නේ අපේ නියෝජිත තැපැල්පතිතුමියත් ප්‍රාශී තැපැල් අධිකාරීතුමත් එක්ක බොහොම ළඟින් වෘත්තීය සමිතියට අදාළ වන වැඩ කටයුතු වගේම රාජකාරීමේ වශයෙන් බොහොම ළඟින් කටයුතු කරපු කෙනෙක්. ඉතින් මම හිතන්නේ අපි අහලා තියෙන ඉතිහාසයේ ගොඩක් තැන්වල වෘත්තීය සමිති ඉතිහාසය ඇතුළේ පරිපාලන සහ වෘත්තීය සමිති ගැටෙද්දී ඒ ගැටීම් නැතිව බොහොම සුගම විදියට සරල විදියට හරි කිසිම ගැටලුවක් නැතුව මේ දිස්ත්‍රික්කය ඇතුළේ මේ පළාත ඇතුළේ ඒ සියලු දේවල් සියලු වැඩ කටයුතු සිදු කරගෙන යන්න අපි කියන්නේ වෘත්තීය සමිතියක් විදිහට තැපැල් විදුලි සංචාලකයන්ගේ සංගමය ඔබට සහාය දුන්නා. ඔබ අපට අපි බලාපොරොත්තු වෙනටත් වඩා සහාය දුන්නා. තරරාමර සුගත බුදු හිමි වඳින්නෙමි ඔබ සෑම දෙනාගෙන් අවසර පතන්නෙමි මංජුල මැතිඳු ගැන කවියක් ගයන්නෙමි පොඩි කවි කතාවට අවසර පතන්නෙමි සෝභා මැඩම් සෝභාවෙන් බබලනවා ඇයවට බඹරුමින් මේ පිරිසද වෙනවා අප හැර ගියත් නැවතත් අප වෙත එනවා කවියක් පවසන්න මැතිනිය ඇති අවසර දෙනවා ඊළඟ තැපැල් අධිකාරී මෙහි ඉන්නේ පාසල් යන වයසේ සිට ඇය අප හඳුනන්නේ මංජුලසටත් වැඩියෙන් වැඩ දන්නේ කැමැතියම මේ සභයෙහි පිළිගන්නේ පෙනෙනා විට දිසම තනකදී කලාවක්
අද මම පවසන්නේ මේ පොඩි කවි කතාවක්. තිබෙනවා මේ සතෙහි අද පොඩි ලතාවක්. මන්ජුල සර් හම්වෙමු තව වතාවක්. ප්‍රධාන චරිතය කතානායකයා රත්නපුර තැපැල් අධිකාරීතුමාගෙන් ඒ වගේම ආදරණීය දියණියගෙන් අවසරයි. ඒ වගේම රත්නපුර දිසා පාලන නිලධාරී ඉදිරියේදී තැපැල් අධිකාරිය තනතුර ඔබ වනු ලබන
ඒ වගේම ප්‍රධාන තැපැල් ස්ථානාධිපතීන් දෙපළ බලංගොඩ සහ රත්නපුර සියලුම කාර්යභාර තැපැල් ස්ථානාධිපති මහත්ම මහත්මීන් ඒ වගේම කාර්ය මණ්ඩලයේ සියලුම සහෝදර මහත්ම මහත්මීන්ගෙන් අවසරයි. ඉතින් මට හම්බුනේ ඔහොම රසවත් මොහොතක් කවි ගායනා නැටුම් සංගීත සින්දු ඔක්කොම ඉවර වෙලා දැන් තේත් දිව්වා තේත් හම්බුණා. ඉතින් සම්පූර්ණ මොහොතක් මට හම්බ වුණා. මමත් කැමතියි මගේ කතාවත් අතීතයෙන් පටන් ගන්න. මොකද අපේ තැපෑලේ අපි හැමෝටම තියෙන අතීතයක්. මොකද අපි තැපෑලට බැඳුන දා ඉඳන් මේ තැපෑල ඇතුළේම වැඩ කරන නිසා අපේ හමුවීම් සහ తాවකාලික වෙනවීම් තිබුණේ මේ තැපෑලේ ඇතුළේමයි. ඒ නිසා මම ඒ ගැන කතා කරලා පටන් ගන්න කැමතියි. මම මංජුල ජයසිංහ මහත්මයාව කලමුවරට දකින්නේ ඇත්තටම ස්ථාන මාරුවක් ලැබලා හොරණ තැපැල් කාර්යාලයට ගිය අවස්ථාවේ දෙවෙනි පෙළ නිලධාරියෙක් විදිහට. අර කුසුම් මිස් කිව්වා වගේ එතකොට ඒ මහතා මුදල් අය කැමි කැෂියර් තනතුර තමා කරේ අපි කවුළු නිලධාරීන් දෙවෙනි පෙළ. එතකොට අපි දෙවෙනි පෙළ එනකොට මේ මහත්මයා අපිට වඩා අනතුරු වලින් ඉහළින් හිටියේ පළමු පෙළ තැපැල් නිලධාරී කෙනෙක් විදිහට. සමහරු කිව්ව එක ඇත්තම තමයි මම ගොඩක් වෙලාවට ඒ කැෂියර් රූම් එකට ගිහින් තියෙනවා. ගලින් නෙළුම් පිළිමයක් වගේ. මෙලොවම හැංගීමක් මූණෙන් නම් හොයන්න බෑ. ඒ කියන්නේ තරහෙන්ද ඉන්නේ මම වැරද්දක් කරලාද අඩුපාඩුවක්ද මොනම දෙයක්වත් හිතන්න බෑ. ඉතින් මන් දන්නේ මම නම් හොඳට හිටියා ලාලිත්‍යයට. මන් දන්නේ ඒක මෙයා නම් මේ මන්දා කියලා ඉතින් මම ඒ බහින ගමන් පරිපල කල්පනා කරනවා නේ මන්දා කියලා. මන් දන්නේ මොන අදහසද කියලා. අදත් මන් දන්නේ මං අහලත් නැවි ප්‍රසිද්ධිය හුවට මේවම දන්නේ නැහැ. ඉතින් මූණේ කිසිදු හැඟීමක් එහෙම පළ කරපු තුමා බොහොම තරුණ වයසේ හිටියා මම විවාහක තරුණ වයසේ හිටපු කෙනෙක්. ඒ වුණාට මෙහෙමයි. ඉතින් ඒ නිසා මේ අර හඳුනා ගැනීම කියන දේ මට හිතුනේ හරිම මේ කියන්නේ නුමැති පුද්ගලයෙක් කියලා. ඒ කාලෙත් මම හිතාගෙන හිටියේ ඒක නිසා යා මේ සරල නැත්තේ කියලා අපි වගේ. ඒක කොහොම හරි හින්දලා මම දන්නේ ඒ කාලේ වැරදි කරාද කියලා දන්නේ නැහැ. මම අර අපි යන්නේ මුද්දර ගන්නනේ රෙන්ට් කරගෙන ඉතින් මේකේ අඩුපාඩු. හැබැයි එහෙම වරදකුත් කියලාත් නැහැ. මුද්දර ටික දැන් මේ සුලින් තිබ්බ ඉතින් මම අරන් ගියා ඉච්චරම තමයි. මේක අරන් යන්නේ කවුද කියලාවත් බලනවද මම. ඉතින් මේ ඔන්නෝම බැඳියාවක් තිබුණා. හැබැයි ඒ පෝස්ට් අනිත් අය එක්ක නම් හොඳයි. ඉතින් ඒ අනිත් අය කියන්නේ පිරිමි ඒක තමයි හොඳ වැඩිපුර මට පෙනුනේ විදියට නම්. මේ ඉතින් කොහොම හරි එහෙම තමයි හමු වීම. ඊට පස්සේ මම ප්‍රොමෝෂන් හම්බ වෙලා ගියා. ඊට පස්සේ එතුමා ඊට ටිකක් පිටිපස්සෙන් ඇවිල්ලා දැන් එතුමාගේ පෞද්ගලික ජීවිතේ යන්න ඕන වේගය එක වෙන්නේ නැති ඒ වේගයෙන් එතුමා දැන් මේ තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. ඇත්තටම මට ආසන්න තනතුරේ ඉන්නවා එතුමා මේ අද වෙනතුරුම වැඩ බලන ජ්‍යෙෂ්ඨ පන්න ලේකම් අපේ පළාතේ. මට ආසන්න තනතුරට ඇවිල්ලා ඉන්නවා. කොහොම වුණත් ඒ බැඳියාව ඒ හඳුනා ගැනීම අදටත් මට ඉතාම ඵලදායී විදිහට තමයි මේ ලැබිලා තියෙන්නේ. දැන් මේ කතාවලදී තේරුණා හැමෝටම බැනලා. හැබැයි මං ගාවට ඇවිල්ලා ඔය කාටත් කිව්ව හොඳම තමයි. මම කිව්වා මෙහෙම කොහොමද මේස් මාත්‍යා කරන්නේ මේ වහම මේක කරන්නේ කොහොම මේ නෑ මැඩම් මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවනේ යාට කියලා තමයි මට කියලා තියෙන්නේ. මං කල්පනා කරනවා දැන් මමද බැනලා තියෙන්නේ කියලා. ඒ කියන්නේ මම ඩීඑස් මහත්තයාට කිව්වා මම මෙහෙම සරකන යා මේ කියනවා නෑ මෙහෙම නෑ මෙතන පොඩි ප්‍රශ්නයක් කවදාවත් එහෙම නෑ. ඔතන මොකක් හරි ප්‍රශ්නයක් වෙන්නේ නැති. මේ මැඩම් අපි තව ටිකක් බලමු. ඔන්න ඔහොම තමයි කියන්නේ. ඉතින් අර ඒ කොහොමද ඒක කලමනාකරණය කරේ කියන එක ඇත්තටම අපි අර කෙනෙක්ගේ මූණ දිහා බලලා ඒක කියනවා. ඉතින් මූණෙන් පේනවා කියලා මට නම් පේනුනේත් නෑ දැනුත් නෑ. ඉතින් අන්න ඒ නිසා මම හිතනවා ඔහු ඉතාමත්ම නිවැරදිව තීරණ ගන්න පුද්ගලයෙක් කියලා. සහ ඒ මූණේ සැහැල්ලුව නොතිබුණාට ඔහුගේ ඒ මහත්මයා නිතරම මේ සැලසුම් සහගත සහ සංවිධාන ශක්තියෙන් වැඩි. දැන් ඒක තමයි ඔබ ඔය කියන මම හැමදාම ඔබට කියන සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ ඉහළින් ඉන්න හේතුව. ආදායම් මිලක් දීපු මේ අපහසුගේ අවුරුදු 8 තුල සෑම දිනකම සබරගමු පළාතෙන් පළවෙනි ස්ථානයේ තිබුණ රත්නපුරයට. කෑගල්ලෙන් ලැබෙන දායකත්ව අඩු නිසා තමයි සබරගමු පළාතක් විදිහට 4ට 5ට හැමදාම ගියේ.
නැත්නම් ඊටත් වඩා යනවා. ඒ කියන්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ දෙන දායකත්වය ඊට සමානව කෑගල්ල දුන්නා නම් පළාත් හතරක අපිට ඉන්න තිබුණා 1 2 3 4 වත්. අපි හැමදාම ඉන්නේ 5 හෝ 6 හැම වෙලේම හැබැයි වැඩිම දායකත්වය දීලා තිබෙ රත්නපුර දිස්ත්‍රික්කයේ. ඒ සඳහා ඔබව මෙහෙයුවේ මම නෙමෙයි. ඇත්ත වශයෙන්ම තැපැල් අධිකාරිය. තැපැල් අධිකාරිය කියන තනතුර මෙහෙයුම් තනතුරක් බවට පත් කරලා තියෙන ඒකයි. මේ මෙහෙයුම් තනතුර තුලින් තමයි අපිට ඉලක්ක සම්පූර්ණ කරගන්න පුළුවන් වෙන්නේ. පාලන තනතුර තුලින් පුළුවන් වෙන්නේ ඔබේ අවශ්‍යතාවය ඉටු කරලා දෙන්න, ඔබේ සිත නිවන්න, ඔබේ පීඩනය අඩු කරන්න තමයි. ඒ නිසා මම හිතනවා මේ මෙහෙයුම් තනතුරට අදාළ රාජකාරී තාමත්ම සංවිධානාත්මකව එතුමා කරා කියලා. දෙනකම ශක්තිය. ඒක නැත්තම් එතන අපිට හිතෙනවා නම් සැකසහිතනම් ඇත්තටම අපි අසාර්ථකයි ආයතන බිඳවැටෙනවා. අන්න ඒ සාර්ථකත්වය දෙන්න ඒ සහතිකය දුන්න තාමත්ම වටිනා නිලධාරියෙක් තමයි තැපැල් අධිකාරී මංජුල ජයසිංහ මහත්මයා කියලා මම ඔබට මේ අවස්ථාවේ උට ගෞරවයක් වශයෙන් යන්න ඕනේ. ඒක මම නෙමෙයි. ඒක මම විතරක් නෙමෙයි. තැපැල් මූලස්ථානයේ තියෙන මට ඔයාට නම් මොකද? ඔයාට මංජුල ජයසිංහ ඉන්නවනේ කියනවා. එහෙම කියලා කියන්නේ ඒ කියන්නේ ඒ පැත්ත බලා ගනී කියලා ඒගොල්ලන්ටත් ඒ විශ්වාසය තියෙනවා. ඒ නිසා රාජ්‍ය සේවකයෙක් වශයෙන් අපි ඉන්නේ මොන තනතුරේ වුණත් අපි ගැන යමෙක්ගේ විශ්වාසය තබනවා නම් ඒක ඇත්තටම අපිට හොඳ කීර්තියක්. ඒ නිසා මේ මංජුල ජයසිංහ මහත්මයා ඒ දක්වපු ඒ විශ්වාසය ගැන ඒ තබපු ස්ථිර වගකීම ස්ථිරව බාර අරගත් විශ්වාසය පිළිබඳව මම උට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම යමක් සංවිධානය කරනකොට ඔහු දන්නවා ඒකට සම්බන්ධ කරගත යුතු පුද්ගලයන් කවුද? කොයි කෙනාට මොන දක්ෂතාවයද තියෙන්නේ? ඔහුව කොහොමද මේ වැඩේට සම්බන්ධ කරගන්නේ? මම කියන එක නෙමෙයි. ඒ කියන්නේ යම් කිසි ඉහළ තනතුරකින් මොකක් හරි පැවරුවාම ඒක කොහොමද මනසේ සංවිධානය කරගෙන කරවා ගන්නේ කියන ගැන යට හොඳ මේ අත්දැකීමක් තියෙනවා. හොඳ හැකියාවක් තියෙනවා. ගෞරවය, ස්තුතිය සහ කෘතඥතාවය පිරිනමනවා. ඒ වගේම ඔබගේ පෞද්ගලික ජීවිතය කළමනාකරණය කර තියෙන ආකාරය පිළිබඳව කාන්තාවක් විදිහට ඒ වගේම කුටුම්බයක් තුළ ඉන්න කෙනෙක් විදිහට මම ඔබට ඒ සම්බන්ධයෙන් මගේ පෞද්ගලික ස්තුතිය නැත්නම් ගෞරවය මේ අවස්ථාවේ ප්‍රසිද්ධියේ ඉද කරනවා. ඒ වගේම හම්බන්තොට දිස්ත්‍රික්කය කියන්නේ රත්නපුර දිස්ත්‍රික්කය වගේම තමයි. මොකද ඔහුට එන අභියෝග පොඩි නෑ. මොකද අත්‍යයට දරුවන්ට සුබම සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන් ඔබට ඔබගේ රැකියා ජීවිතයේ යම් අරමුණු ඇති ඒවා ඉටුවන තාමත්ම සාර්ථක අනාගතයකට සුභාශිංසන පිරිනමනවා. මේ තැපැල අපි නැවත තාම ඉක්මනින් හමු වේවි. ඒ දවස සාර්ථකත්වයේ දවසක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. තැපැල් අධිකාරී කාර්යාලයේ සියලුම දෙනාට අපි අපේ සර් වෙනුවෙන් ඔයාලා සකස් කරපු ඒ සමරුව පිළිගන්වන්න ඉදිරියට එන්න දැන් මෙතන තියෙනවා මේ සමරුවක් සකස් කරලා ওই සමරුවේ තියෙනවා සටහන. අපි මේක කියවන්න ඕනේ. සින්දු කියන්න විතරක් නෙමෙයි සින්දු ලියන්න උගන්වලා තියෙනවා ඔෆිසරේ කට්ටියට. ඉතින් මම ඇත්තටම මේක කොහොම හදවතට දැනෙන්න ලියුවා.
හිතින් සමුගෙන යනවාද ඔබ තවත් පුරකට හිරුම වී මතකයිම පියෙකු විලසින් හැඩ කෙරූ නියමුවානේ නිරුවන් පුරවර තැපෑලේ කිතු ගොස නැගූ සියල් සිත්වල